2024 पेपर එකේ අහපු ආලෝක MCQ සෙට් එක තමයි මේ වීඩියෝ එකෙන් ඩිස්කස් කරන්නේ. හරි. යන් අපි කෙලින්ම වීඩියෝ එකට. 2024 पेपर එකේ හරි MCQ पेपर එකේ අහලා තියෙන ආලෝක MCQ ටික. හරි. තමයි මේක ඩිස්කස් කරන්නේ. හරි. අපි යම් පළවෙනි එකට. හරි. 2024 MCQ पेपर එකේ ඉස්සලම අහලා තියෙන 9 වෙනි ප්‍රශ්නේ. හරි. මේ ගාන කියලා තියෙන දුරේක්ෂයක සාමාන්‍ය සිරුමාරුවක් ගැන. හරි. හොඳට මතක තියාගන්න. කොහේ හරි තැනක දුරේක්ෂයක සාමාන්‍ය සිරුමාරුව තිබ්බොත් නැත්නම් දුරේක්ෂයක් සාමාන්‍ය සිරුමාරුවේ තියෙනවා කියලා කිව්වොත් හරි අපිට බය නැතුව ගන්න පුළුවන්. කාච දෙක අතර දුර. හරි. දුරේක්ෂයේ කාච දෙක අතර දුර සමාන වෙනවා. F උපනෙත ධන නැත්නම් උපනෙතේ නාභි දුරට අවනිතේ නාභි දුර එකතු කරාම වෙන අගයට. හරි. නිකන් මම මතක් කරොත් හරි. මොකද්ද උපනිත අවනිත කියන්නේ නිකන් ඔළුවට එන්නේ නැත්නම් හරි. දුරේක්ෂයක් අතර සයාගේ හැදිලා තියෙන උත්තර කාච දෙකකින් හරි මම මෙතන කිරුණු උපසරණ මඳින්න යන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි ඇහැට ළඟ කාචය ගන්නවා උපනිත කියලා. අනිත් කාච ගන්නවා අවනිත කියලා. හරි. දුරේක්ෂයක් සාමාන්‍ය සිරුමාරුවේ තියෙද්දි උපනිතේ නාභි දුරයි අවනිතේ නාභි දුරයි දෙකම තියෙන්නේ එකම තැනක. හරි. එතකොට කාච දෙක අතර දුර හරි මේ ඇවිල්ලා උපනිතේ නාභි දුර අවනිතේ නාභි දුර මේ ඇවිල්ලා උපනිතේ නාභි දුර. එතකොට මොකද වෙන්නේ? දුරේක්ෂයක කාච දෙක දුරේක්ෂයක සාමාන්‍ය සිරුමාරුවේදී කාච දෙක අතර දුර සමාන වෙනවා අවනිතේ නාභි දුර ධන උපනිතේ නාභි දුරට. ඒක තමයි මේ අරගෙන තියෙන්නේ. හරි? ඔක මතක තියාගන්න. හරි? වෙනස් වෙන්නේ නැහැ. ඔහොම තමයි. දුරේක්ෂයක සාමාන්‍ය සිරුමාරුවේදී හැමතිස්සෙම උපනිතේ නාභි දුර එකතු කිරීම අවනිතේ නාභි දුර සමානයි කාච දෙක අතර දුර. එහෙම නැත්නම් අපිට දෙනවා දුරේක්ෂ දිග කියලා දෙනවා. හරි? හරි. අසාමාන්‍ය භාවිතයක් නැහැ. දුරේක්ෂ අසාමාන්‍ය භාවිතයක් ගැන කතා කරන්නේ නැහැ. ඊළඟට දුරේක්ෂයක් සාමාන්‍ය සිරුමාරුවේ තියෙද්දි එයාගේ කෝණික විචාරණය. හරි? කෝණික විචාරණය සිම්බල් m සමාන වෙනවලු f අවනත බෙදීම f උපනතට. ඒ කියන්නේ මම මේ සිම්පල් f කියලා කියන නාභි දුර හැමතිස්සෙම අවනිතේ නාභි දුර බෙදීම උපනිතේ නාභි දුරට. මෙන්න මේ සූත්‍ර දෙක පාවිච්චි කරලා තමයි මේ ගාන හදන්න තියෙන්නේ. හරි? ඉතින් අත්‍තරම කාර්ය ළමයිට මේ දෙක මත නැත්තම් මේ ගාන හදා ගන්න වෙන්නේ නැහැ. කිරණ රූප සටහන ඉඳලා ඔප්පු කරලා එහෙම ඉන්නත් පුළුවන්. හරි? හැබැයි මේ දෙක සරල මතක තියාගන්න. පොඩි පොයින්ට් නේ. හරි. එතකොට මම මෙතන දත්ත දීලා තියෙනවා දැන්. අවනිතේ නාභි දුර සෙන්ටිමීටර් 80යි. f අවනිත සමානයි සෙන්ටිමීටර් 80යි. ඊළඟට කෝණික විචාරණයේ සිම්පල් m සමානයි 20ක්. මගෙන් අහනවා කාච දෙක අතර දුර. කාච දෙක අතර දුර හොයන්න නම් හරි? දැන් කාච දෙක අතර දුරනේ. f උපනිත ධන f අවනිත. උපනිත නාභි දුර ධන අවනිතේ නාභි දුර. මට අවනිතේ නාභි දුර දීලා තියෙනවා හැබැයි උපනිතේ නාභි දුර දීලා නැහැ නේ. එහෙනම් උපනිතේ නාභි දුර හොයමු. උපනිතේ නාභි දුර හොයන්න මොකද කරන්නේ? ඉතින් අපිට විචාරණේ m කොච්චරද කියලා දීලා තියෙනවා. අවනිතේ නාභි දුර දීලා තියෙනවා. මෙතනින් හොයාගන්න පුළුවන් උපනිතේ නාභි දුර. මම ලියන්නම්. කෝණික විචාරණය සමානයි f අවනිතේ වීම f උපනිත. එතකොට 20 සමානයි මේක දීලා තියෙනවා 80 සෙන්ටිමීටර්ස් කියලා. මට එනවා f උපනිත. හරි? එතකොට f උපනිත ගත්තොත් මොකද වෙන්නේ? දෙලින්ම 80 සෙන්ටිමීටර බෙදීම 20 කියලා එනවා. ඒ කියන්නේ කීයද? 4 සෙන්ටිමීටර්ස් කියලා එනවා. එහෙනම් කාච දෙක අතර දුර කියන්නේ දෙලින්ම f උපනිත ඇවිල්ලා තියෙනවා. නැත්නම් උපනිතේ නාභි දුර ඇවිල්ලා තියෙනවා 4 සෙන්ටිමීටර්ස් කියලා. අවනිතේ නාභි දුර දීලා තියෙනවා 80 සෙන්ටිමීටර කියලා. එහෙනම් මට කාච දෙක අතර දුර වෙනවා කියන්නේ මොකද්ද? 84 සෙන්ටිමීටර්ස් කියලා. ඒ කියන්නේ කීයද උත්තරේ? කෙලින්ම තුන්වෙනි උත්තරය. මහා ලොකු දෙයක් නැහැ. හරි? මෙහෙමයි. මේ ගාන හදන්න මේ පොයින්ට් දෙක ඕන වෙනවා. කවුරු ළමයින්ට මෙහෙම දෙකක් මතක තිබ්බේ නැත්තම් දැන් මෙච්චර කාලයක් දැන් ඉඳන් දන්නවා. පොඩි කොලයක දාගන්න. ඊට පස්සේ ඔක මතක තියාගන්න. හරි? මොකද මේ වගේ MCQ වලට ඕක මතක නැත්තම් ඒක හදන්න විදියක් නැහැ ඉතින්. හරි? ඔච්චරයි. ඉතින් ආයේ ඊට පස්සේ දැන් අන්වීක්ෂ වල එහෙම ගත්තට පස්සේ මතක තියාගන්න තරම් සූත්‍ර නැහැ. හරි? හරි. ඔහොම තමයි 9 වෙනි MCQ වෙන්නේ. මම යන්නම් ඊළඟ ගානට. ඊළඟට අපි ගියොත් මම යන්නම්
ඊළඟට මම යන්නම් කීයද දන්නවද? ආයවලකින් අහලා ඔය ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඊළඟට 2024 MCQ පේපරේ 25 වෙනි MCQ එක. මේකත් ආලෝකේ ගන්න. හරි? ලේසි ගණන් ටිකක් අහලා තියෙන 2024 දී. හරි. 25 වෙනි MCQ එක. මේක අපිට දීලා තියෙනවා. දැන් මම පුළුවන් තරම් මේ MCQ කියනවත් එක්ක ඒ MCQ වල දාලා සමීකරණයි පොයින්ට් ට්‍රී පොඩ්ඩක් පැහැදිලි කරන්න. මොකද ඒතර මේ ගාන හතර තව ඒ වගේ ගානක් આવත් වලට හදා ගන්න පුළුවන් නිසා. හරි? එන්න පොඩ්ඩක් ඒ ටික හොඳට අහගෙන ඉන්න. නිකන් ගාන හදාන්න යන්නේ නැහැ. ඕන කියන ටිකක් කියනවා. ආයෙ ගානක් හම්බුනොත් හදා ගන්න. හරි. යන්න අපි ඉක්මනට. ස්පර්ශව පවතින තුනී කාච දෙකක සංයුක්ත බලය 3යි dB. හරි. ඒ කියන්නේ කාච දෙකක් ස්පර්ශ වෙලා තියෙනවා. එතකොට හැදෙනවා තනි කාචය. හරි. කාච අපි හිතමුකෝ F1 F2 කියලා කාච දෙකක් තියෙනවා. මේ දෙන්න එකතු වෙලා හැදෙන කාච මම ගන්නම් F සංයුක්ත කියලා. හරි. සාමාන්‍යයෙන් නාභිදුර F1 හා F2 වෙච්ච කාච දෙකක් එකතු කරලා හදන තනි කාචය නැත්නම් හැදෙන සංයුක්ත කාචය මෙයාගේ නාභිදුර මට ගන්න පුළුවන්. එකයට F සංයුක්ත නැත්නම් සංයුක්ත කාචයේ නාභිදුර සමානයි. එකයට F1 ධන එකයට F2 ධන. හරි. තුනක් තිබ්බොත් ඉතින් ධන එකයට F3. හරි. හොඳට මතක තියාගන්න. මෙන්න මේ කාච සංයුක්තේ නැත්නම් සංයුක්ත කාචයේ නාභිදුර හොයන සමීකරණයට අනිවාර්යෙන් අපි අර ලකුණු සම්මුතිය පාවිච්චි කරන්න ඕනේ. වැඩි කතාවක් ඕනේ නැහැ. මෙතන තියෙන උත්තර කාච වල නාභිදුර වල අපි මෙතෙන් ආදේශ කරන්නේ උත්තර නම් අර කාච සූත්‍රය ආදේශ කරනවා වගේ අපි නාභිදුර ආදේශ කරන්නේ ඍණාගය. හරි. ඒ වගේම අවතල කාචයක් නම් අපි නාභිදුර ආදේශ කරන්නේ ධනාගය. ඊළඟට මේ ටික එකතු කරාට පස්සේ මේ සංයුක්ත කාච නාභිදුර F සංයුක්ත නැත්නම් මේ සංයුක්ත කාච නාභිදුර මෙයාව අපිට ධන එනවා නම් මේ අවතල කාචයක් සහ ඍණ එනවා නම් උත්තර කාචයක් කියලා ගන්න පුළුවන් අර මේ අර කලින් ලකුණු සම්මුතිය කතාවම තමයි. හරි. එහෙනම් අපි යන්න ගානට. ඔක තමයි මේ ගාන පාදක වෙලා තියෙන්නේ. අපිට කෙලින්ම දීලා තියෙන්නේ සංයුක්ත කාචයේ බලය. කාචික බලය කියන්නේ මොකක්ද? සාමාන්‍ය කාචික බලය අපි P කියලා ගන්නවා. P සමානයි. හරි. නැත්නම් අපි ගත්තොත් නාභිදුර සිම්පල් F1 කාචයක බලය ගත්තොත් අපිට බලය ගන්න පුළුවන් එයාගේ නාභිදුර F නම් ඍණ එකයට F කියලා. හරි. කාචික බලය අපි ගන්න ඍණ එකයට F කියලා. හොඳට මතක තියාගන්න. මේකටත් අර කිව්වා වගේ මොකද කරන්න තියෙන්නේ? ඔයාලා උත්තර කාචික නාභිදුර ආදේශ කරනවා නම් ඍණ විදිහට ආදේශ කරන්න ඕන. අවතල කාචික නාභිදුර ආදේශ කරනවා නම් ධන විදිහට ආදේශ කරන්න ඕන. අරලා කාච සූත්‍රයට ආදේශ කරපු විදිහටම තමයි. ඒ වගේම හොඳට මතක තියාගන්න. මේ කාචික බල වෙන සූත්‍රයට අපි යම් කිසි නාභිදුරක් ආදේශ කරද්දී අනිවාර්යයෙන්ම එයාව අපි ආදේශ කරන්න ඕන මීටර් වලින්. සෙන්ටිමීටර් වලින් එහෙම ආදේශ කරන්න බෑ. කාචික බල වෙන සූත්‍රයට අපි මීටර වලින් නාභිදුර ආදේශ කරලා පස්සේ මට කාචික බලය ලැබෙනවා කැපිටල් D වලින්. එහෙම නැත්නම් අපි අර කියනවා ඩයොප්ටර් වලින් කියලා. හරි? මේ ගාන හදන්න අවශ්‍ය වෙන තියරි කැලේ ටික මෙන්න මේක. කාච සංයුක්ත වෙන සමීකරණයයි කාචික බලය වෙන සමීකරණයයි. දැන් මේ දෙක පාවිච්චි කරලා අපි ගාන හදාගන්න යන්න. හරි? මම පොඩ්ඩක් ඔය ටික මතක් කරේම නැත්තම් ගාන තේරෙන්නේ නැහැ නැත්තම් කියලා දෙද්දි තීර කියලා මතක නැත්තම් හරි තීර කියලා අවශ්‍ය නැති ළමයි ඒක ස්කිප් කරලා ගාන හදලා ඉවරයි හරි යා මෙතන කියලා තියෙනවා සංයුක්ත කාච දෙකක් එකතු කරලා මේ ගානේ තියෙන්නේ මම ගන්නම් F1 සහ F2 කියලා ගන්නම් මෙයා උත්තර දවතර කියලා මම තාම දන්නේ නැහැ හරි මට දීලා තියෙනවා සංයුක්ත කාචයේ බලය 3D කියලා ධන 3D කියලා මම සංයුක්ත කාචයේ බලය ලියන්නම් සංයුක්ත කියලා. එයා සමානව ධන 3යි. එහෙනම් මට මෙතනින් හොයාගන්න පුළුවන් මොකද්ද? සංයුක්ත කාචයේ නාභිදුර. P සමාන ඍණ 1යට F කියලා සූත්‍රය ලියා ගන්නම්. මම දැන් F හොයාගන්න ඕන. මම P ට ආදේශ කරා 3 සමාන ඍණ 1යට F. මේ ඍණ මෙට આવුත් ඍණ 3 සමානයි 1යට F. මට F වෙනවා කීයද? ඍණ 3යි කියලා. හොඳට මතක තියාගන්න. දැන් මේ 3 ආදේශ කරේ මේ 3යි D කියලා තියෙන මෙයා ඩවුට් වලින් ආදේශ කරේ. කාචයක බලේ ඩයොප්ටර් වලින් නම් තියෙන්නේ මට අනිවාර්යෙන් නාභිදුර එන්නේ මීටර්ස් වලින්. අර මම ඉස්සෙල්ලා කිව්වා මීටර වලින් ආදේශ කරොත් ඩයොප්ටර් වලින් කාචයක බලය එනවා. එහෙනම් කාචයක බලේ ඩයොප්ටර් වලින් දීලා තියෙද්දි මට නාභිදුර එන්නේ මීටර වලින්. මට එනවා F සමාන ඍණ 3යි කියලා. හරි? දැනටම තියාගමු. මේ සංයුක්තයි ඉතින් සංයුක්ත කාචයේ නාභිදුර. දැන් මම පාවිච්චි කරා නම් මේ සූත්‍රය. හරි?
ඔබට මේක මකා ගන්න ඉඩ නැති ඉඳලා දැන් මෙතන කාච දෙකක් නේ තියෙන්නේ. එහෙනම් මම මෙහෙම ලියන්නම්. එකයට f සංයුක්ත සමානයි. එකයට f එක දන එකයට f දෙක කියලා. දැන් දන්න දත්ත ආදේශ කරමු. මං සංයුක්ත නාභි දුර ගන්නවා එකයට ලකුණු අමතක කරන්න එපා. ඍණ 3යි මීටර නේ. සමානයි. මට තව නාභි දුර දීලා තියෙන මොන හරි. මේ දීලා මෙයාලා කියනවා ගානේ කියනවානේ. සංයුක්ත බලය 3යි dv එක් කාචයක් උත්තර සහ ඒ නාභි දුර 20ක් වෙනවා. අනිත් කාචයේ වර්ගය සහ නාභි දුර අහන්න. එක් කාචයක් උත්තර දු. හරි එහෙනම් මම එයාව ආදේශ කරන්නම්. එහෙනම් මට f එක දීලා තියෙනවා නාභි දුර 20යි කියලා. එයා උත්තර කාචයකින්ද මම ලියනවා එයාගේ නාභි දුර ඍණ 20 සෙන්ටිමීටර කියලා. නම් මම මෙයා දන්නා ඍණ 20 සෙන්ටිමීටර කියලා. දැන් ඒකේ f දෙක. දැන් f දෙක තමයි අහන්නේ. හරි? f දෙක ආද්දි මොකද අපි කරන්නේ? මෙයා මීටර මෙයා සෙන්ටිමීටර අනිවාර්යෙන් මෙයා සෙන්ටිමීටර කරගමු. මොකද උත්තරේ සෙන්ටිමීටර් වලින් අහලා තියෙන අරවා ටික. මීටර සෙන්ටිමීටර කරන්න මෙයාව මම 100 බෙදන්න ඕනේ. නෑනේ ලෝකෙ පොඩි ගුණ කරන්න ඕනේ. හරි. හරි. ඔව් මෙතන මෙහෙම එනවා ඊට පස්සේ ඉතින් ඒක f සංයුක්ත ගත්තොත් මට එනවා කියලා ඍණ එකයට 3 මීටර කියලා. හරි. ඍණ එකයට 3 මීටර්ස් කියලා එනවා. හරි. දැන් මම මොකද කරන්න ඕන? දැන් හරි දැන් මම මෙයාට ආයෙත් ආදේශ කරන්නම්. මට දැන් මම මෙයාව මේ සෙන්ටිමීටර කරගන්නනේ. මොකද අනිත් කාචන අබ්දුර දීලා තියෙන සෙන්ටිමීටර්ස් වලින් ඉඳන් මම සෙන්ටිමීටර කරගන්නම්. මීටර සෙන්ටිමීටර ගන්න මම මෙයා 100ෙන් ගුණ කරනවා. එතකොට මට එනවා කීයද? 100 බෙදීම 3 සෙන්ටිමීටර කියලා. හරි. මේව සුළු කරගන්න එපා. සුළු කරලා තේරුමක් නැහැ දැන් මම. මම යාලි ලියන්නම් f සංයුක්ත සමානයි වාට එනවා ඍණ 100 බෙදීම 3 සෙන්ටිමීටර්ස් කියලා. හරි? ඊළඟට අපි යන් හරි. එහෙනම් දැන් මම මේ දත්ත ආදේශ කරන්නම්. ඍණ එකයට නෑ එකයට ඍණ 100 බෙදීම 3යි. එක කාචයක් මට දීලා තියෙනවා. එයා උත්තර කාචයක්ලු. එහෙනම් එයාගේ නාම දුර කිලින්ම ඍණ වෙනවා. හරි? එකයට ඍණ 20යි. ධන එකයට f2. f2 හොයන්න ඕන මට. එහෙම කරොත් මොකද වෙන්නේ? එකයට f2 සමානයි. මෙයාවත් මෙහෙට ගෙනන. එතකොට මට මෙයා උඩට ගියොත් මට එනවා ඍණ 3 බෙදීම 100යි. මෙයා මෙහෙට ගියොත් ධන එකයට 20යි. එතකොට මම පොදුර ගන්න 100යි කියලා 100 101යි ඍණ 3යි ධන 5ක් කරනවා මට එනවා කීයද? ඍණ 2 බෙදීම 100යි කියලා එනවා. ඒ කියන්නේ කීයද අතරම? ඍණ එකයට 50යි. එකයට f2 මට එන්නේ. හරි? දැන් සෙන්ටිමීටර්ස් වලින් එන්නේ. හරි කොහොමද දිරන්නේ? හරි. එහෙනම් මට අන්තිමට එනවා මොකද්ද? මට ගන්න පුළුවන් කෙලින්ම මොකද්ද? මෙතන ලියන්න. එහෙනම් මට f2 සමානයි කෙලින්ම ගන්න පුළුවන්. උඩට මාරුණා ඍණ 50යි. ඍණ ධනද? ධනනේ. මෙතන ධන එන්නේ. හරි. ධන 50යි සෙන්ටිමීටර කියලා. හරි. එහෙනම් මෙතන අනිත් කාචේ නාභි දුර අපිට එනවා ධන 50යි සෙන්ටිමීටර කියලා. සහ නාභි දුර ධන නම් අනිවාර්යයෙන් මෙයා මොකද්ද වෙන්නේ? අවතල කාචයක්. හරි. එම නිසා අවතල කාචයකුත් වෙනවා. හරි. ගානේ අර සමීකරණ දෙක බලලා දාගන්න. ඔච්චර තමයි සාරාංශය. සමීකරණ දෙක මතක නම් එන ලේසි ගාන. අර කාචයක බලය සූත්‍රයට ආදේශ කරද්දී මීටර වලින් ආදේශ කරන්න ඕනි කියන කතාවෙන් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. හරි. ඔය තමයි ගානේ සාරාංශය.